තෝමස් අල්වා එඩිසන් පිළිබඳව ඔබ කවුරුන් කෙසේ කතා වුවද නිකොලා ටෙස්ලාට සිටි ප්‍රබලම ප්‍රතිවාදයා එඩිසන් බව ඔබ දන්නවාද. ටෙස්ලා නම් සර්බියානු ජාතික තරුණයා එඩිසන් යටතේ සේවකයෙකු ලෙස කටයුතු කර පසුව ඔහුගෙන් වෙන්වී ශේත්‍රයේ ඔහුව අභිබවායාම නිසාත් ප්‍රත්‍යාවර්ත ධාරාව හඳුන්වාදීමෙන් අඩු මුදලකට ජනතාවට විදුලිය ලබා ගැනීමේ හැකියාව ලබාදී එඩිසන්ගේ විදුලි මාෆියාව බිඳ දැමීම නිසාත් එඩිසන් නම් ඇමරිකානුවා සිටියේ ටෙස්ලා සමග දැඩි ආවේගයකිනි. නැගින තරුණ ටෙස්ලාගේ පරීක්ෂණ විනාශ කර දැමීම සඳහා එඩිසන්ගේ කොලේ දාමරිකයන් ටෙස්ලාට නිරන්තරයෙන් අඩන්තේට්ටම් සිදු කරන්නට විය. ඔන්න යාළුවනේ ක්‍රිස්ටෝපර් නොලන්ගේ ද ප්‍රෙස්ටීජ් චිත්‍රපටිය තුළ දිවෙන අනුකතාවක් විදියට එඩිසන් සහ ටෙස්ලා අතර වෛරය ඔයාලට දැක බලාගන්න පුළුවන්. ප්‍රසිද්ධ සතුරෙක් වගේම ටෙස්ලාට ප්‍රසිද්ධ මිතුරෙකුත් සිටියා. ඒ තමයි විද්‍යාව සහ නව නිපැයුම් පිළිබඳ නව උනන්දුවකින් පසු වූ ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන්. එක්ස් කිරණ ඡායාරූපය ප්‍රථම වරට සියසින් දැකබලා ගැනීමට මාර්ක් ට්වේන්ට පුළුවන් වුණේ මේ මිතුදමේ ප්‍රතිඵලයක් විදියට. ඒක සිද්ධ වුණේ මෙන්න මේ විදියට. ටෙස්ලාට ඕන වුණේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්න. අවශ්‍ය උපකරණ සූදානම් කරගෙනම ඡායාරූපයට පෙනී සිටින්න ටෙස්ලා ආරාධනා කරේ ඔහුගේ මිත්‍රයා වූ මාර්ක් ට්වේන්ට. නමුත් ඡායාරූප ලබාගෙන එහි සේයා පටලය පරීක්ෂා කරපු ටෙස්ලාට දැකගන්න පුළුවන් වුණේ සුදු සහ කළු තිත්වලින් පිරුණු ඡායා පිටපතක්. ඉතින් ටෙස්ලා මුලින්ම සිතුවේ තමන්ගේ උත්සාහය අසාර්ථක වෙලා සේයා පටලය විනාශ වුණා කියලා. ඒත් ඔහු තිත් වැටුණු සේයා පටල කුණුකූඩයට විසි නොකර ඒ අපූරු සටහන් අධ්‍යයනය කළා. අවසානයේදී ඔහු සේයා පටල විනාශ වී යාමට හේතු වූ කිරණ ශරීරය විනිවිදයා හැකි අපූරු කිරණයක් බවට පත් කරනවා. සෙවනලි සටහන් ලෙසින් නම් කෙරුණු මේ ඡායාරූපවලට ටෙස්ලා ෂැඩෝග්‍රාෆ් යන නාමය ලබා දෙනවා. මේ සියල්ල සිදු වුණේ 1894 අවුරුද්දේ. ඒත් අවාසනාවකට 1895 මාර්තු 13 වෙනිදා ටෙස්ලාගේ විද්‍යාගාරය අභිරහස් ලෙස ගිනිගන්නවා. ෂැඩෝග්‍රාෆ් සටහන් පිළිබඳ වූ පරීක්ෂණ සටහන් උපකරණ අනිකුත් පරීක්ෂණ යනාදී සියල්ලම මේ නිසා දැවී අලු බවට පත් වෙනවා. කොහොම වුණත් එකම එක ෂැඩෝග්‍රාෆ් සටහනක් පමණක් ගින්නට හසු නොවී බේරා ගන්නට ඔහුට පුළුවන් වෙනවා. ඔන්න ඉතින් කාලය වේගෙන් ගෙවිලා ගිහින් 1895 නොවැම්බර් මාස 8 වෙනිදා උදා වෙනවා. එදා නිකොලා ටෙස්ලාට වඩා වැදගත් වෙන්නේ ඔහුට අසන්නට ලැබුණු එක් පුවතක් නිසා. ඒ තමයි ජර්මන් ජාතික යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වූ විල්හෙම් රොන්ජන් විසින් එක්ස් කිරණ නමින් සුවිශේෂී කිරණක් සොයාගෙන ඇති බව. කෙසේ වෙතත් නිකොලා ටෙස්ලා දැනගන්නවා ඒ තමන් විසින් මීට පෙර සොයාගත් ෂැඩෝග්‍රාෆ් සටහනම බව. කොහොම වුණත් යාළුවනේ හිමිකර ගැනීමේ ආශාවකට වඩා නිර්මාණ කාමයකින් පෙරුණු ටෙස්ලාට රොන්ජන්ගේ එක්ස් කිරණවල අයිතිය තමන් සතු කර ගැනීමේ ආශාවක් උපදින්නේ නැහැ. ඉතින් ඔහු තමා මෙම කිරණ ගැන අධ්‍යයනය කළ බවත් දක්වමින් ඔහු සතුව පැවති එකම සෙවනැලි සටහන ඒ තමයි ගින්නෙන් බේරාගත් එකම සෙවනැලි සටහන වූ සපත්තුවක් පැළඳි පාදයක සටහන. ඉතින් ඔහු මේ රොන්ජන් පෙත යවන්නේ ඔහුගේ සොයා ගැනීම පිළිබඳ සුබ පැතුම් එක් කරමින්. නිකොලා ටෙස්ලා ඒ තරම්ම නිහතමානී ඉතාම දක්ෂ විද්‍යාඥයෙක්. ඔන්න ඉතින් යාළුවනේ අද අපි ඔයාලට අරගෙන ආවේ සියවසේ අසහාය බුද්ධියක් හිමි වුණ නිකොලා ටෙස්ලා ගැන. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන විශ්ව ගවේෂක අපි ආයෙත් ඉක්මනින්ම ඔයාලා එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. අමතක නොකරම අදත් අපේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්නත් අමතක කරන්න එපා.